අද අපි කතා කරන්න යන්නේ හරිම රසවත් මාතෘකාවක් ගැන. ඒ තමයි AI වලින් මිනිස් මනස කියවන්න පුළුවන්ද කියන එක. මේක අහපු ගමන් ඔයාට මතක් වෙන්නේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි වෙන්න පුළුවන්. හැබැයි අද වෙනකොට මේක ෆිල්ම් එකකට විතරක් සීමා වෙලා නැහැ. විද්‍යාඥයෝ මේ ගැන දැන් ගොඩක් දුරට පරීක්ෂණ කරලා අවසන්. ඉතින් අපි බලමු ඇත්තටම මේක කොච්චර දුරට යථාර්ථයක් වෙලාද කියලා. මුලින්ම අපි තේරුම් ගමු මොලේ කියන්නේ මොකක්ද කියලා. අපේ හැම සිතුවිල්ලක්ම හැඟීමක්ම මතකයක්ම හැදෙන්නේ මොලේ තියෙන ස්නායු ශෛල. එහෙම නැත්නම් නියුරෝන එකිනෙක අතර සිදුවෙන සංඥා හුවමාරුවකින්. මේවා හරිම සංකීර්ණ රසායනික ක්‍රියාවලින්. ඇත්තටම අපේ මොලේ කියන්නේ ලෝකයේ තියෙන සුපිරිම පරිගණකයක්. දැන් අපි කතා කරමු AI ගැන. AI කියන්නේ මිනිස් මොලේට සමානව හිතන්න, ඉගෙන ගන්න සහ තීරණ ගන්න පුළුවන් පරිගණක වැඩසටහනක්. ඉතින් විද්‍යාඥයෝ කරන්නේ මේ AI එකට මොලේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබා දීලා ඒ රටා හඳුනා ගන්න පුහුණු කරන එක. ඒ සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා කරනවා. පළවෙනි එක EEG ස්කෑන්. මෙම උපකරණය හිස මත තියෙන පොඩි සංවේදක කිහිපයකින් සමන්විතයි. මේවයි මොලේ විදුලි තරංග මැනගන්නවා. අපි යම් කිසි දෙයක් හිතනකොට දැනෙනකොට ඒ සිතුවිල්ල අනුව විදුලි තරංග රටා වෙනස් වෙනවා. AI එක මේ රටා අධ්‍යයනය කළා ඒ රටාවට අදාළ සිතුවිල්ල මොකක්ද කියලා හඳුනගන්න උත්සාහ කරනවා. දෙවෙනි විදිය තමයි fMRI ස්කෑන්. මේක ටිකක් දියුණු තාක්ෂණයක්. fMRI යන්ත්‍රයකට පුළුවන් මොලේ ලේ ගමනාගමනය මැනගන්න. අපි යම් කිසි දෙයක් කරනකොට හිතනකොට මොලේ ඇතම් කොටස් වලට වැඩිපුර ලේ ගමනාගමනය වෙනවා. මොලේ වැඩ කරන කොටස් අනුව මේ රටා වෙනස් වෙනවා. AI එකට පුළුවන් මේ රටා නිරීක්ෂණය කරලා ඒ වෙලාවේ මොලේ කරන්නේ මොකක්ද කියලා කියන්න. ඔබ පුදුම වෙයි. මේ වෙනකොට විද්‍යාඥයින් කොච්චර දුර ගිහින්ද කියලා අහුවොත්. සමහර පරීක්ෂණවලදී AI වලට පුළුවන් වෙලා තියෙනවා පුද්ගලයෙක් හිතන වචනයක් මොලේ රටාවලින් හඳුනගන්න. ඒ වගේම සමහර විද්‍යාඥයින් මොලේ රටාවලින් පුද්ගලයෙක් දකින පින්තූරයක් නැවත ප්‍රතිනිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා. හිතන්න, ඔයා බලන ෆිල්ම් එකක් නැවත මොලේ රටාවලින් ප්‍රතිනිර්මාණය කරනවා කියලා. මේක හරිම පුදුමාකාරයි. නමුත් මතක තියාගන්න ඕන වැදගත් දේ තමයි මේ හැම දෙයක්ම තවම ආරම්භක අවධියේ තියෙන්නේ. AI වලට තවමත් අපේ හැම සිතුවිල්ලක්ම හැම හැඟීමක්ම අකුරටම කියවන්න බෑ. ඒ වගේම මේව කරන්නේ සීමිත දත්ත ප්‍රමාණය පදනම් කරගෙන විතරයි. අනාගතයේදී මේ තාක්ෂණය දියුණු වුණොත් අපිට ලොකු වාසි ගොඩක් ලබා ගන්න පුළුවන් වේවි. උදාහරණයක් විදිහට කතා කරන්න බැරි අයට ඔවුන් හිතන දේ මොලේ සංඥා මගින් තේරුම් ගන්න පුළුවන් යන්ත්‍රයක් නිර්මාණය කරගන්න පුළුවන් වේවි. ඒ වගේම අපස්මාරය වැනි මොලේ රෝග හඳුනා ගන්නත් මේ තාක්ෂණය උදව් වේවි. හැබැයි මේකේ අභියෝග සහ අවදානම් නැතිවම නෙමෙයි. අනාගතයේදී කවුරු හරි අපේ සිතුවිලි කියවනවා නම් ඒක අපේ පෞද්ගලිකත්වයට ලොකුම ලොකු තර්ජනයක්. ඒ වගේම මේ තාක්ෂණය නරක අරමුණු සඳහා භාවිත කරන්නත් පුළුවන්. මේ නිසා මේ තාක්ෂණය දියුණු වෙනකොට ඒක නිවැරදි විදියට නීති රීති අනුව භාවිත කරන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් AI වලට ඇත්තටම මිනිස් මනස කියවන්න පුළුවන්ද? දැන් තියෙන තත්ත්වය අනුව නම් සම්පූර්ණයෙන්ම කියවන්න බැහැ. හැබැයි අනාගතයේදී ඒක යථාර්ථයක් වෙන්න බැරිත් නැහැ. ඒ නිසා මේ තාක්ෂණය දිහා අපි ප්‍රවේශමෙන් වගේම උනන්දුවෙන් බලාගෙන ඉන්න ඕනේ. ඉතින් මේ ගැන ඔයාගේ අදහස් මොනවද? ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි නැවත මුණ ගැහෙමු. සුබ දවසක්.